නෝනා මහත්තයා තාම නිදි නෝනා. මහන්සි ඇති. මහත්තයා එහෙ ඉන්නකොටත් දවල් වෙනකම්ම නිදා ගන්නවද නෝනා? එංගලන්තේ වෙලාවයි මෙහි වෙලාවයි පැය 5ක් විතර වෙනස් නේ. හා. ඉතින් නෝනා උදේම නැගිටින්නේ? මම ඉන්නකොටත් හැමදාම උදේම නැගිටිනවා මාළනේ. අනික අපි මෙහි ඇවිල්ලා තව සුමානයක්වත් නැහනේ. තව ටික දවසක් යනකොට මහත්යත් මෙයාට පුරුදු වෙයි. මේ මං එනම් බේත් ටික අරගෙන එන්නම් නෝනා. මාළනේ කවුද ඇවිත් ඉන්නේ කියලා බලන්න. මාළනේ මාළනේ අනේ නෝන කරදර කළාට සමා වෙන්න. මේ මගේ අයියා. එයාගේ ඇස් දෙක පේන්නේ නැහැ. අපි මේ සල්ලි ඉල්ල ගන්න කියලා ආව නෙවෙයි. මොකක් හරි වැඩක් කරලා දීලා මොන හරි කන්නේ ඉල්ල ගන්න කියලා ආවේ. දන්නේ මං එනකොට වැටිලා. මහත්තයා නෝනාට ටිකක් විවේක ගන්න දුන්නා නම් හොඳයි. අම්මා එනට අරෙස්ට් කරන්නකෝ. ගිරය අද රාත්‍රී 10ට. මචං ප්‍රගීත් අද හවස අපි දාගත්ත වැඩේ නම් කැන්සල් කරන්න වෙනවා මචං. නෑ අපේ අම්මට ටිකක් සනීප මදි වගේ. හරි බං යන්න කලින් මම උඹලව හම්බෙන්නම්. උඹ දන්නවනේ
මේ වෙලාවේ මං අම්මත් එක්ක ඉන්න ඕනේ. තාත්තා නැති වෙච්ච ගමන් අපි ලංකාවට ආවේ මේ ට්‍රිප් එක අම්මගේ හිත හදාගන්න උදව් වෙයි කියලා හිතලානේ. ඒත් මට දැන් හිතන විදියට මේ ආපු එකෙන් අම්මා තවත් ලෙඩ වෙයිද මන්ද? නෑ මචං මේ මමවත් මෙච්චර කාලයක් දැනන් හිටියේ නැති මාමා කෙනෙක් ඉන්නවලු ලංකාවේ. මේ අම්මගේ අයියා කෙනෙක්. දැන් මට සිද්ධ වෙලා තියෙන්නේ මේ මගේ වැඩ ඔක්කොම පැත්තක දාලා මේ මාමාව හොයන්නේ. ඔව්. ඕකේ මමට කෝල් එකක් දෙන්නම්කෝ. අපි යන්න කලින් හම්බ වෙවනේ අනිවාර්යෙන් ආ. ඕකේ මචං. බයි. මං හිතුවේ අම්මා නිදියද කියලා. ඉඳ ගන්නකෝ. ඇයි අම්මේ? මට ගමට යන්න ඕනේ පුතා. අම්මේ අම්මට ડોක්ටර්ස්ලා කිව්වනේ වැඩි මහන්සි වෙන්නවත් එක දේවල් ගැන කල්පනා කරන්නවත් එපා කියලා. ඒ වුණාට පුතා. හරි. අම්මට ඕනේ මාමාව හොයාගන්නනේ. දැන් ඒකට මම ඉන්නවනේ. මං ඒක කරන්න. ඒත් මට තියෙන ප්‍රශ්නේ මේ මට කවදාවත් හිටපු නැති මාමා කෙනෙක් කොහෙන්ද එකපාරටම ආවේ කියලා. අනික තාත්තා නැති වෙනකම්ම අම්මට අයියා කෙනෙක් ඉන්නවා කියලා මාත් එක්ක කියලා තිබුණේ නෑනේ. ඔයාට විතරක් නෙමෙයි. මටත් අයියා කෙනෙක් ඉන්න බව මට මෙච්චර කල් අමතක වෙලා තිබුණේ. ඒ වුණාට තාත්තා නැති වෙන්න කලින් මාමා ගැන මම දන්නේ නැති ගොඩක් දේවල් තාත්තා මට කිව්වා. ඒ මොනවාද? ඒක ඔයාට කිව්වට පුතේ මාමගේ වටිනාකම ඔයාට එකපාරටම තේරුම් ගන්න බෑ.